Facebook එකේ දාදී කොහොමද BGM එකක් ඇඩ් කරනවනේ. ඒ ඇඩ් කරන BGM මම මෙතනට ගෙනාවා. අප්පුඩියක් ගන්න ඇයට. ඇය සමාජ මාධ්‍යවල අපි තාම පොඩ්කාස්ට් එක කරේ නැති වුණාට ඉස්සරහට මගේ පොඩ්කාස්ට් එකට එන්න ඉන්න කෙනෙක්. ඇයට ආරාධනා කරා ඇයගේ දක්ෂතාව පෙන්වන්න. මේ හැමෝම මගේ පොඩ්කාස්ට් වලට ආපු මාත් එක්ක වැඩ කරන කට්ටිය. ඉතින් මේ දක්ෂතාව එළියට දාන්න ඕනේ මේ දවසේ. නැතු මගේ දක්ෂතාව විතරක් නෙමෙයිනේ. ඇය ඔන්න දැන් දෙනවා BGM මම පොත ගැන කතා කරන්න යන්න විනාඩි 5. ඒ වෙලාවට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ඇයගෙන් හම් වෙනවා. ඒක හැමම අප්ලෝඩ් වෙලා තියෙවි සෝෂල් මීඩියා වල. ඒකෙන් පාඩමක් ගන්න BGM අනිවාර්යයි කියන එක. Yes. සත්‍ය මතය ඔය. දැන් මේ පොත ඉතාමත් ආදරේ. මම උදයක් දවාලක් රැයක් නැතුව මේ පොත ලිව්වා. මේ පොත ගොඩක් මහන්සියෙන් මම ලිව්වා. මගේ වයිෆ් එක දන්නවා. අන්තිම දවසේ කිව්වා මේ වැඩේ හරියට කරන්න. වයිෆ් කියනවා මේ ඔක්කොම බලන් ඉන්නේ අඩුපාඩුවක් වань කියලා. ඒක ඇත්ත. මේක එක වචනයක් ඇති අනිසකට කිව්වා. එක වචනයක් ඇති මේකේ මගේ හැමදේම විනාශ වෙලා යනවා. ඒක නිසා ගොඩක් මහන්සි වුණා. ඒ වගේම මේ පොත මිලදී ගන්න හැමෝටම එයාලා වියදම් කරන 1700 මම ආයෙත් ඒ දෙන්නේ පොතේ තියෙන බුක්මාර්ක් එක. ඒ බුක්මාර්ක් එක අරන් ගිහලා දෙන්න පුළුවන් රත්තරන් බඩු කඩේ ශරීර ආයතනයට. ඕනෙම රත්තරන් බඩුවක් ගත්තී එයාට බුක්මාර්ක් එක දීලා 1800 අඩු කරගන්න. ඒතර පොත ගන්න එක්කෙනාට තවත් ඉතිරියක්. ඒක නිසා රත්තරන් බඩුවක් ගන්න කවදා හරි දවසක කන්ටෙන්ට් ක්‍රියේෂන් වලින් හම්බ කරලා එදාට මේ බුක්මාර්ක් එක අරන් යන්න. ජීවිතේ මහන්සි වෙන හැම කොල්ලෙක්ටම හරියන්නේ. කන්ටෙන්ට් ක්‍රියේට් කරන හැම කොල්ලෙක්ටම හරියන්නේ. මොකද මම එහෙම කියන්නේ දවසක් එනවා කියලා කිව්වට ඒ දවස කවද්ද එන්නේ කියලා කියන්න බෑනේ. සමහරුන්ගේ වෛරල් වෙනවා එක රැයකින් 1 මිලියන්. හැබැයි අවුරුදු 10 15 වීඩියෝ හදන කට්ටිය ඉන්නවා වෛරල් වෙන්නේ නැතුව. අන්න ඒ කට්ටිය වෙනුවෙන් තමයි මේ පොත. මේ පොතෙන් ගන්න තියෙන දේ හැමදේම ඔයාගේ ඔළුවට ගන්න. මේ පොතෙන් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න තියෙනවා නම් ඒකත් කරගන්න. චෝදනාවක් තියෙනවා නම් ඒකත් කරන්න. ඒක හදාගන්න ඊළඟ පාර අලුත් පොතක් එල්ලක්වද්දී කවදාවත් නොනවත්වා ඉදිරියට යන්න. අවසාන වශයෙන් අද ආපු හැමෝටම ස්තුතියි. මම දන්නවා මේ මුද්‍රණ පයිරි මුද්‍රණය 1000යි ඔක්කොහුවේ. මම දන්නේ ඊළඟ මුද්‍රණය කීයක් ගහන්න වේද කියලා. හැබැයි මම එක දෙයක් දන්නවා. වැඩියෙන් මේ පොතෙන් මේ ලංකාවට කන්ටෙන්ට් ක්‍රියේටර්ස් බිහි වෙන්නේ. ඒකයි මගේ අවසාන පරමාර්ථය. අද ආපු හැමෝටම බොහොම ස්තුතියි. ජය වේවා.